ආගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයේ සහ සිළුම දිස්ත්‍රික්කයේ ආසනවලට දිස්ත්‍රික්කයටම අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ යටතේ නව නායක නාමල් රාජපක්ෂ මැතිතුමාගෙන් උපදේශ පරිදි අපි නාම යෝජනා බාර දුන්නා. මේක ප්‍රධානම ඉලක්කය තමයි පාර්ලිමේන්තුවේ මැතිවරණයේදී අපිට වැරදුනා. ඒක වෙනස් කරන්න ඕනේ. හේතුව වඳුරු ඝනත්වය පාර්ලිමේන්තුවේ වැඩි. වඳුරු ඝනත්වය පාර්ලිමේන්තුවේ වැඩිවීම අපිට වළක්වා ගන්න බැරි වුණා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශ සභා මැතිවරණයේදී මහා නගර සභා ප්‍රාදේශ සභා ඒ සිළු වඳුරු ඝනත්වය අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. වඳුරු ඝනත්වය අඩු කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ වගේ ප්‍රාදේශ සභා හරහා නගර සභා හරහා දිස්ත්‍රික්කයේ ගමට මිනිස්සුන්ට දැනෙන වැඩ කොටසක් කරන්න තමයි අපේ බලාපොරොත්තු. මම 2015 මැතිවරණයේ ඔය ජනවරම ওই විදිහටම ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ නායකයන් අපි පැරැද්දුවා. හැබැයි ඊළඟ ප්‍රාදේශ සභා මැතිවරණය මොකද වුනේ? අපි සියලුම ප්‍රාදේශ සභා ජයගත්තා. ඒ ක්‍රමයේම තමයි දැන් යන්නේ. බොරුව මුලාවට තිත තියන්න ජනතාව සූදානමින් ඉන්නවා. දීවරය මුලා කරා බොරුවට රුපියල් 160ක් තෙල් අඩු කරනවා හොරකම් කරන සල්ලි කියලා දීවරය තවත් ඔය අයට බොරුකාරයන්ට ඡන්දෙ දෙන්නේ නැහැ. ගොවියා මුලා කරා වී වලට වැඩි මිලක් දීලා එයාට සලකනවා කියලා අද ගොවියා එයාගෙන් අයින් වෙලා තියෙනවා. රජයේ සේවකයා මුලා කරා වැටුප මාස 6න් 6ට වැඩි කරනවා කියලා. මාස 6න් 6ට තියා අවුරුද්දට වැඩි කරන්නේ රුපියල් 1000ට අඩුවෙන්. ඒ නිසා සමස්තයක් වශයෙන් වැට් වැඩි කරලා තියෙනවා. ප්‍රධානම ඒලයි මාතෘකාව උනේ කටහඬ අවදි කරේ පාසල් දරුවන්ගේ උපකරණ වලට තියෙන වැට් අඩු කරනවා කියලා. සෞඛ්‍ය අංශේ වැට් අඩු කරනවා. අද සියලුම දේ බොරුවක් වෙලා අවසానයි. දැන් තියෙන්නේ ඒ බොරුව අපි රැවටුන එක නිවැරදි කරන්න. ඒකට ජනතාව සැදී පැහැදී ඉන්නවා. ඔබතුමාට පේන්නේ නැති ගිය පාර්ලිමේන්තු මැතිවරණේ ඔය ගොඩාක් ඇමතිකම් ගත්තාට උනේ මොකද්ද කියලා. ඒ ගොඩක් ඇමතිකම් ගනිපු අය ගෙවල් වල ඉන්නේ. ජනවර්ණ කියලා කියන්නේ Tamanට ලැබෙන ජනතාවගේ ආශිර්වාදය. ජනතාව හඳුනගත්තා මේ පුද්ගලයෝ හොරු බොරුකාරයෝ කියලා ඒ අය අයින් කිරීම වළක්වන්න බෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඡන්දෙන් පත්තුණු නායකයා නෙවෙයි නායකයා. නායකයා වෙන්නේ ගමේ, වෙලේ, පැලේ, වැල්ලේ, කම්කරුවගේ, දීවරයාගේ, ගොවියාගේ දුක හඳුනන කෙනා තමයි නායකයා වෙන්නේ. ඒ නිසා නියම නායකත්වය මේ ප්‍රාදේශ සභාවේදී නම් කරයි කියලා මම විශ්වාස කරනවා.